ഘോഷിത്തേരു Welcome to Chase Pages. ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ දවස්වල ඉස්කෝලේ summer holidays. අනික මේ සතිය මෙහෙ ඔබෝන් holiday එක සතියක් තියෙනවා. ඉතින් අපි trip එකක් යන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලත් යමු අපිත් එක්ක. water gun එකක් කරන් කොහෙද යන්නේ? water fight? නැහැ water fight එකට නෙමෙයි. අපි පොඩ්ඩක් ඕසකවලින් එළියට ගිහිල්ලා නිවාඩු පාඩුවේ දවසක් දෙකක් enjoy කරලා එන්න තමයි යන්නේ. ඉතින් ඔන්න අපේ journey එක පටන් ගත්තා. Family away from family. ඔයාලා දන්නවනේ ඉතින් Natsuki බබාලා දෙන්නයි Shani and Sanji. මේ බානකෝ හිකාරි එයාගේ nails කියලා corn chips අතට දාගෙන ඒක කනවා. මම ඉතින් කොහේ travel කරත් inbound outbound මොන traveling වුණත් මගේ travel pillow එක අමතක කරන්නේ නැහැ. මොකද ඒක නැතුව නම් මට ගමන් යන්න බෑ. ඉතින් අපි මේ ආවේ පැය දෙකක විතර drive එකක් උදා කියන පැත්ත. හරිම ලස්සනයි. ගොඩක් agricultural activities farming තමයි මේ පැත්තේ දකින්න තියෙන්නේ. අර rural Japan experience එක ගන්න ඕන නම් ලස්සන පැත්තක්. ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් මෙහෙ beef වලට popular. ඉස්සරහට බලමුකෝ අපි මොනවද තව කරන්න කියලා. ඉතින් යන ගමන් අපි Airbnb රයෝකන එකක තමයි ඉන්න ප්ලෑන් කරලා තියෙන්නේ. but තව චුට්ටක් දුර යන්න ඕන නිසා මගදී අපි මෙන්න මෙතන කන්න නැවැත්තුවා. ඒක මම ඉතින් මේ බයික් රේසර්ස්ලා දෙන්නවත් මම කැප්චර් කරගත්තා. අපේ ට්‍රිප් එකට ගිෆ්ට් එකක් විදිහට නත්සුකිගේ මමා පපා අපිට බීෆ් එහෙන් ගන්න මමාගේ යාළුවෙක්ගේ ෂොප් එකකින් රෙඩි කරලා තිබ්බා. මම පේමන්ට්ස් ඔක්කොම කරලා අපිට එහෙන් කලෙක්ට් කරගන්න. මොකද මේ පැත්තේ බීෆ් මම කිව්වා වගේ පොපියුලර් නිසා. පොපියුලර් වගේම ඔයාලට පේනවා ඇති හරිම එක්ස්පෙන්සිව්. 100 grams වල prices තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ 2000 yen විතර. ලංකාවේ සල්ලි වලින් ඒ කියන්නේ ඒක double නේ. But anyways, thank you mama and papa. මේ packing එකත් බලන්නකෝ. හරිම නිකම් ප්‍රීමියම් packing එකක්. මොනාද කොළවගයක් ඔතලා තමයි යාලා බීෆ් දෙන්නේ. තව මෙන්න මේ පෝස්ට් එකත් මගේ අවධානය ගත්තා. මේ ඔක්කොම පාර්ට්ස් බොඩි පාර්ට්ස් එතන සෙල් කරන්න තියෙනවා මීට්. ඉතින් එතනින් ඒ ටිකත් අරගෙන යනකොට එළියේ මේ කුඹුර දැක්කහම ලංකාව මතක් වෙනවා. හරිම ලස්සනයි. හොඳට සැපට හැදිලා. බලන්නකෝ හැබැයි එකම හයිට් එකේ එකම විදිහට මෙයාලා මැෂින්ස් පාවිච්චි කරලා තමයි harvesting කරන්නේ. ඒ නිසා තමයි මේ එකම විදිහට lines වලට ලස්සනට මේ විදිහට V වගා කරලා තියෙන්නේ. එදී රස්නයි එකහින්ද මං ඇතුළට ආවා. මෙතන නැවැත්තුවේ නත්සුකී අම්මගේ යාළුවාගේ beef shop එක. like it's really good beef. ඉතින් අපි අද රෑට barbecue දාන්න plan කරන හින්දා ඒ ටික ගන්න ආවේ. ඒක අරගෙන දැන් ටිකක් වෙලා ලංකාවේ වගේ එළියේ ඉඳගෙන මේ නත්සුකී ඒ අංකල් එක කතා කර ඉන්නවා. මට එළියේ ඉඳලා ඔළුව නිකන් it's too sunny outside. ඉතින් මේ නං ආවා වාහනේ ඇතුළට.
So we're gonna stay here. මේ පැත්තේ තියෙනවා බලන්න there's a art forest. ඒ කියන්නේ කැලේත් එක්ක architecturally designed forest එකක් කියන්නේ it's a park but it's called an art forest. පොඩි අයට water play කරන්න ඕනේ, so we might probably go into a natural bathing spot එදා ගියා වගේ. And මේ ට්‍රේලිං හයික් එකක් තියෙනවා. ඒක උඩට ගියාම පේන view එක sunset එක හරි sunrise එක හරි බලන්න යනවා නම් එහෙමයි. but මම එහෙම hike යන්න ready වෙලා ආවේ නැහැ. but බලමු හෙට මොනවද plan එක කියලා. So yeah, we booked this through Airbnb. ගෙදරට ගියාම I will take you around. This is going to be our house for the next 2 days. Mama ඉතින් වීඩියෝ එකේ කියනවා වගේ this is going to be our house for the next 2 days. ගෙන්කාන් එක ඒරියා එක තමයි මෙහි ගෙදරකට එනකොට හැම ගෙදරම තියෙන්නේ. ඒ කියන්නේ shoes ගලවන ඒරියා එක, outdoor shoes ගලවලා indoor shoes දාගන්න ඒරියා එක. ඔයාලා ඉතින් ජපාන් වීඩියෝස් බලලා නම් ඒක දන්නවා මෙහි common දෙයක්. ඉතින් මේ රියෝකාන් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් එයාලා අපිට ඉස්සෙල්ලාම house tour එකක් දුන්නා. barbecue area එක තමයි මේ තියෙන්නේ. අපිට කියනවා කොයි විදිහටද ඒක light up කරගන්න කියලා. You shall open this door. Oh, I like this place. This is going to be my spot, I think, for some time. My kitchen for the next 2 days. Isha, you left this open. Stuff everything inside. Meat, come on now. ඉතින් ඔන්න අපි බාබිකියු පාටි එකට තමයි ලැස්ති වෙන්නේ. ගෙනාපු ඒවා ඔක්කොම රෙඩි කරලා විෂයි සංජී දෙන්න එකතු වෙලා වැඩේ ඔන්න පටන් ගත්තා.
එකනේ නැත්නම් this soy sauce. Barbecue sauce. Risha, you want soy sauce, right? You want? Yeah, soy sauce. Yes. I like. Hey, let's take a selfie. Selfie, please. 親より誰よりも知っている嬉しい時も何でも切り寄ってきたこの空を癒そうとこの先であるはずそれが自慢中のだから ඉතින් ඔය විදිහට we had a nice time barbecue එක ඉවර වෙලා bonfire එකක් හදලා එතනත් අපි ගොඩක් වෙලා සෙල්ලම් කරා එතකොට තවත් gift එකක් තිබ්බා මමාගෙනුයි පපාගෙනුයි fireworks box එකක්ම දුන්නා අපිට ඉතින් ඔයාලට මෙතනින් එහාට ඉස්සරහට ඒ ටික බලා ගන්න පුළුවන් ඉතින් ජපානයේ සාමාන්‍යයෙන් loud music පාවිච්චි කරන්න බෑ සාමාන්‍ය city areas වල especially රෑට අනිතක hotel room එකක් අස්සෙන්නත් it's the same ඉතින් මේ විදිහට Airbnb ආවහම මොනහරි දුරක private property එක අපිට ඕන තරම් loud music දාන්න පුළුවන් ඒක නම් ලොකුම advantage එකක් මොකද ලංකාවේ අපි පාටි දානකොට හරි loud නේ ඉතින් මෙහෙ normally ගෙවල් වල එහෙම පාටි දාන්න බෑ වටපිටාවට disturb වෙන නිසා නමුත් මෙහෙ එහෙම කිසි limitation එකක් නෑ ඉතින් අපි නිදහසේ අපිට කැමති විදිහට music දාගෙන bonfire එක වටේ fireworks බලලා ඒත් එකම අනිත් මමාලා ඉවර තිබ්බ නිලාකුරු පත්තු කරලා සින්ද කියලා නටලා we had a nice getaway I'm just looking at my joy. වයස කොච්චර ගියත් නිලාකුළු පත්තු කරද්දී I think it's the same inner child. ඒක නම් කවදාවත් එපා වෙන දෙයක් නෙමෙයි. කොච්චර matured වුණත් කොච්චර වයසට ගියත් I really enjoy doing this. ඇත්තටම ලංකාවේ අපිට නිලක්කුරු පත්තු කරන්න හම්බෙන්නේ ගොඩක් වෙලාවට අවුරුදු කාලෙටනේ මෙහෙ වගේ New Year season එකට and
සම එකට ගොඩාක් මේ විදිහට ෆයර්වර්ක්ස් තියෙනවා කඩවල් වල ගන්න. ඉතින් එදා හිකාරි ඒතරෝ විතරක් නෙමෙයි ශානී මායිත් අපේ චයිල්ඩ්හුඩ් එකට ගියා වගේ තමයි. It was really fun. සංජීවිෂානම් පැත්තකට වෙලා බලාගෙන හිටියා. හැබැයි බලන්නකො ඊළඟට ෆයර්වර්ක්ස් නම් අපි හැමෝම එක විදිහට එන්ජොයි කරා. ඉතින් it was a long day. දැන් නිදියා ගන්න වෙලාව හරි. And I was really tired. නාලා ෆුටෝන් එකට වැටුණා විතරයි හොන්සටම නින්ද ගියා. මේ බලන්නක උදේ නැගිටපු ගමන් තිබ්බ view එක හරිම ලස්සනයි. මම නැගිට ගමන් හැමොක් එකට ආවා. මොකද ඒ වෙලේ වහිනවත් එක්ක මට හිතුණා ඉතින් චට්ටක් මෙතෙන්ට වෙලා රිලැක්ස් කරන්න. This was a much needed break. වෙනදාට ඉතින් මේ වෙලාවට මම classroom එකේ ළමයි 20කගේ සද්දෙත් එක්ක වැඩනේ. So this break was much needed. මේ vlogs බලන ඔයාලත් කවුරු හරි primary school teachers ලා ඉන්නවද? එහෙනම් ඔයාලට තේරෙනවා මම කියන්නේ මොකක්ද කියලා. check out වුණාට අපේ journey එක තාම ඉවර වුණේ නැහැ. We are heading for some water play. මොකද ඒ තරෝටයි හිකරිටයි plan එකක් තිබ්බා water fight එකක් කරන්න ඕනේ කියලා. ඒ දෙන්නගේ මොකද්ද game එකක්. ඉතින් අපි ඒක ඉස්සෙල්ලා හිතුවා හිටපු තැනම කරන්නම් කියලා. But අපි අර beef ගන්න ගියපු shop එකේ uncle මමගේ යාළුවා recommend කරා තැනක්. ඉතින් දැන් අපි එතෙන්ට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න අපි ඒ තැනට ආවා. tada! This is where we're going to do the water play. මෙයාලා හැමෝටම water guns උස්සන් ඇවිල්ලා ඒ තරෝ හිකරි මල්ලකට දාගෙන. ඉතින් ඒගොල්ලන්ගේ holiday එකනේ. අපි ඔක්කොම agree වුණා හරි අපි teams වලට බෙදිලා එයාගේ water gun fight game එක කරමු කියලා. නාත්සුගේ ශානී නම් වතුරට බැස්සට නෑවේ කරේ තෙමුනේ නැහැ. But still we had a nice time. මේ බලන්නකො වතුරේ clear හරිම clear clean waters. මෙහි කොහොමත් city area එකේ වුණත් ගොඩක් I would say 90% වතුර
clear clean water. මේ ඉතින් අපේ විශාගේ videography තමයි. මම නම් බය එපා කිව්වා, but he was testing his phone and කොහොම හරි ඉතින් වතුරට දැම්මා. But anyways, I'm proud of this clip of him spontaneously taking this decision to video underwater, but it had come out so beautifully. හරිම ලස්සනයි. මම බෑන්නට මේ videos ඉතින් මං add කරා vlog එකට because they are beautiful. ඔන්න දැන් අපි ආපහු ගෙදර යන්න පිටත් වෙලා ඉන්නේ. ඇත්තටම මේ වීඩියෝස් මම ගන්නෙ තාම මගේ ෆෝන් එකෙන්. ඉතින් හැම වෙලේම memory full වෙනවා. ඔක්කොම වීඩියෝ කරන්න බෑ. But I tried my best to share the beautiful experiences with you guys as well. ඉතින් ඒක නිසා vlog එක මෙච්චරක් දුර බලපු ඔයාලා හැමෝටම thank you so much. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් bye bye. sayonara. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.